හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ටැබ්ලට් එකක් ලබා දෙන වැඩසටහනක් අපි ක්‍රියා කරනවා. මම දන්නවා මොකද හිතුවේ කියලා ටැබ්ලට් එක කරන්නේ. ඒක නෙවෙයි ඉගෙන ගන්න. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. කනිල් වෙන්න ඇති. ඇයි හිනානේ? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. මේ දරුවට පුළුවන්ද ජපාන්? පුළුවන්ද? අනතව නමයිව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයිෂිමස්. යංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතයේ පොළවට ලම්බකව එල්ලාගෙන පොඩි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කප්පුස්සි ගිහින් පුකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මට මතකයි. ඒ විතරක් නෙවෙයි. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. ඒක අපේ පුංචි ආච්චිගේ අම්මගේ මල්ලිගේ අම්මගේ ආච්චිගේ අම්මගේ සහෝදරි. අපේ ආච්චිගේ අම්මගේ සහෝදරි. පුංචි අම්මා කොහොමද hina වෙනවා ඒක අහන්න එපායි කියලා. රනිල්! ඇයි මෙච්චර බය? You sit down there. I brought you into politics. Shut up and sit down. මම දන්න පොලිසිය කතා කරේ. පැටියෝ කොහොමද? ඔන්න මට කතා. පොලිසියේ උන්ටියක මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? කොහොම නීතිය කරන්නේ? උරුවේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. මන්දකර සජිත් ප්‍රේමදාසගේ නංගි අම්මේ කරන දේවල්. හරිද? අර වයසක අම්මා කෙනෙක් ගාවට ගිහිල්ලා හැට්ටේ කටු ගහනවා. දැක්කද? මේක අල්ලල්ල ගහනවා. හරි? සාලුවක් පොරවනවා. මූණ ඉඹින්නවා. අත ගන්නවා. කොච්චර කාලයකටද? මාසෙකමාරයි. දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොවැසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා ඒකේ වචනයක් අඩුයි ඒක එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙනවා. එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවා. අලම්තර කායිෆ ෆාර රබ්බුක බිහස් සහ බින්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවා. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න. මේ කරපු හැටි ඉතාලියේ කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. පොල් ගෙඩිය කොහමද? ලාභද? බෑය දැන් කීයද? දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. මේ කරලා තියෙන වැඩ ටිකත් එක්ක. පොල්මාද බඩුවක් මේ මිනිහා කෙලගෙන යනවා. මේ පිස්සෝ වාඩි කර. මේ පිස්සෝ වාඩි කර. මම වාඩි කරන්න. උඹට පුළුවන් නම් මාව වාඩි කරන්න. මේකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම උනත් මූණ දෙන්න. තනියම උනත් මූණ දෙන්න. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. හැම නායකම ඊට කලින් හෙලිකොප්ටර් එකේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට. මතක තබා ගන්න. මනුෂ්‍ය නායකකාර ඡන්දෙදි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මනුෂ්‍ය නායකකාර හැම YouTube එකේම ගිහිල්ලා මොනවද කිව්වේ? මගේ නඩුව ෂේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරේට. හිටපු නීතිපති මොහාන් පීරිස්ව ගෙනලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ කිව්වා කියලා. කියපන්කෝ බලන් ඉන්න මාව කන්න.